ඉතින් කොහොමද මගේ යාළුවෝ හැමදෙනාම? ඉතින් ඔන්න අද මම පළවෙනි වතාවට ඕගලන්ට කෑම හදන වීඩියෝ එකක් අරන් ආවා. මේ ගොඩක් අය මගෙන් අහලා තියෙනවා මේ කිවි ෆෘට්ස් වලින් කොහොමද කරි එකක් හදන්නේ කියලා. ඉතින් මම මේ ඕගලන්ට පෙන්නන්න යන්නේ මේ කිවි ෆෘට් වලින් කරි එකක් හදාගන්න විදිය. ඉතින් මේ තියෙන කිවි ෆෘට්ස් ඉස්සෙල්ලාම අපි මෙහෙම පීල් එක අර යවා ගන්න ඕනේ. ඒක පීල් එක අරගෙන ඊට පස්සේ අපි කැමති විදිහට මේ පොඩියට කොටු කපා ගන්න. මේකට ගොඩක් කරලා ගොඩක් ඉදුණු ගෙඩියක් ගන්න එපා. ටිකක් හයියට තියෙන කිවි ගෙඩියක් ගන්න. ඒකටත් කොළ පාට ග්‍රීන් කිවි ගන්න. ඒකේ ගෝල්ඩ් කිවි තියෙනවා. ගොඩක්ම හොඳ මේ ග්‍රීන් එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ කපා ගත්තා. ඊට පස්සේ ඕන කරනවා අපිට අබ, තෙල්, ලුණු, කරපිංචා, රම්පා. ඊට පස්සේ අපිට ඕන මිරිස් ටිකක් අපිට සැරට ඕන මිරිස් ටිකක් ඕන වෙනවා. පෙපර් ඕන වෙනවා. ඊගාවට කරදමුංගු පොඩ්ඩක් ඕන කුරුඳු පොතුත්. ඊට පස්සේ ওই ටික ඔක්කොම අරගෙන අපි ටෙම්පරාදුවක් දාන්න විදිහට තෙල් චුට්ටක් අරගෙන ඒ තුන පහ ටිකත් එක්ක අබ ඉස්සලම දාලා රම්ප කරපිංචා දාලා සුදු ලුණු ටිකක් දාලා අපි මේ වගේ පේස්ට් එකක් විදිහට හදාගෙන ඒකට අර කපාගත්ත කිවි ටික මේ විදිහට දාගන්නවා. හැමෝම මේක හරියම ලේසියෙන් හදාගන්න පුළුවන් දෙයක්. මොකද මේක අමුයෙන් කෑවත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ දන්නවා මේක පොඩි වෙලාවයි යන්නේ. ඊට පස්සේ මේක ගොඩක් සව ගතිය නිසා මේකට දාගන්න සීනි ටිකක්. සීනි දාන්න කැමති නැත්නම් දාන්න එපා. මේ විදිහට මේක හොඳට මික්ස් කරගන්න. මේ තුන පහ මිශ්‍රණේ දැන් ඔයගොල්ලන්ට පේනවා මේක ලුණු ගම්බිරිස් ඔක්කොම ටික දැම්මම පස්සේ ඒක රසයි. ඉතින් ඔක ඔය විදිහට පොඩ්ඩක් හොඳට රස උරා ගන්නකම් මේ විදිහට හැදි ගාලා මේකට මුකුත් වතුර මුකුත් දාන්න එපා. ඔහොම තියද්දි දැන් මේ පියනෙන් වහලා චුටු වෙලවත් තියන්න. ඊට පස්සේ යාර මේ හුමාලිට වගේ ඒක නිකම් මේකෙන්ම වතුර ගතිය විල්ල පොඩි ඔය වගේ ලික්විඩ් ගතියකට එනවා. මේ වෙලාව තමයි චූටියට පොල් කිරි ටිකක් දාගන්න මේකට. ගොඩක් නෙමෙයි පොඩි පොල් කිරි ටිකක් දාන්න නැත්නම් නොදා ඉන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මෙහෙම රස බලන්න පුළුවන් ඕගලන්ට. ඉතින් බලන්න කොච්චර ලේසිද කියලා try කරලා බලන්න. සුන්දරලායිරු නුනෙගෙති ඔබ ආනන්ද නිරේ පසුවෙති රංගෙත් පහනින් කලයේ මල් වෙතනෝ ප්‍රිය මල් වෙතනෝ මගේ හද ඔබ ළඟ මල් වෙතනෝ මගේ මල් වෙතනෝ ප්‍රිය මල් වෙතනෝ මගේ හද ඔබ ළඟ